හයි කොහොමද ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් මං අද ගෙනාපු vlog එක තමයි අපේ ගෙදර ක්‍රිස්මස් ට්‍රී එක හැදුන විදිහ. ලොකු එකක් නෙමෙයි පොඩි එකක්. අපි හැම අවුරුද්දකම මේක හදනවා. ඒ බඩු පරිස්සම් කරලා තියලා හැම අවුරුද්දකම ක්‍රිස්මස් ට්‍රී එක හදනවා. ඉතින් බලමු අද කොහොමද මම ක්‍රිස්මස් ට්‍රී එක හැදුවේ කියලා. අපි බෞද්ධ එහෙම ක්‍රිස්තියානි නෙමෙයිනේ. ඒ හින්දා ලොකුවට එහෙම එකක් නැහැ. ඒ හින්දා පොඩි ක්‍රිස්මස් ට්‍රී එකක් හදනවා. ඒකේ vlog එකක් තමයි මම ඔයාලට ගෙනාවේ. මොකද මම කලින් දාලා නැහැ ක්‍රිස්මස් ට්‍රී එක හදන විදිහ. ඒ හින්දා මට හිතුණා මේ පාර අනිවාර්යෙන්ම vlog එකක් රෙකෝඩ් කරලා ඉවරලා ඔයාලට අරන් එනවා කියලා බලන්න. ඉතින් බලමු අද කොහොමද මගේ ක්‍රිස්මස් ට්‍රී එක මම ලස්සනට හදාගත්තේ කියලා. ඉතින් කියන්නකො බලන්න ඔයාලත් ක්‍රිස්මස් ට්‍රී එකක් හැදුවද කියලා ගෙදර. මම නම් ඉතින් හැම අවුරුද්දකම හදන ක්‍රිස්මස් ට්‍රී එක තමයි හදන්නේ. මොකද මම ක්‍රිස්මස් එක ඉවර වුණාට පස්සේ මේවා ඔක්කොම ආයේ ගලවලා ලස්සනට පරිස්සම් කරලා තියාගන්නවා. ඒ හින්දා හැම අවුරුද්දකම ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක හදාන්නේ ඒ බඩු වලින්ම තමයි. ආයේ මොනවා හරි අඩුවක් වුණොත් නම් අනිවාර්යෙන්ම අරගෙන ඇවිල්ලා හදනවා. ඒවත් ඉතින් පරිස්සම් කරලා තියලා ආයේ ඊළඟ අවුරුද්දටත් ඒවම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලත් හැදුවද කියලා මට කියන්නකෝ. පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ක්‍රිස්මස් තියන අය අත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම අමතක කරන්න එපා. ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මොකද ඔයාලගේ කමෙන්ට් අනිවාර්යෙන්ම කියවනවා. ඇත්තටම මම ගොඩක් ආසයි එහෙම ලස්සන කමෙන්ට් දානවට. මං ඔයාලට පොරොන්දු වුණානේ කලින් වගේම බ්ලොග්ස් ඉක්මනට අරන් එනවා කියලා. ඉතින් මං ඒ පොරොන්දු අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. මං අනිවාර්යෙන්ම මට පුළුවන් ඉක්මනට බ්ලොග්ස් ඔයාලත් එක්ක දාගන්නම්. මොකද මට තිබ්බ වැඩ දැන් ගොඩක් අඩුයිනේ. ඒ හින්දා මං ඔයාලත් එක්ක බ්ලොග් ෂෙයා කරගන්නම්. ඉතින් මට මේ vlog එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න උවමනාව තිබුණා. මම කිව්වනේ ඉස්සෙල්ලත් මං කලින් ක්‍රිස්මස් එක ගැන කිසිම vlog එකක් ෂෙයා කරගෙන නැහැ. මොකද මට ක්‍රිස්මස් නැහැ ඇත්තටම. මම ඉතින් හැම අවුරුද්දකම ක්‍රිස්මස් ට්‍රී එක හදන හින්දා මම හිතුවා මේ අවුරුද්දේ vlog එකක් රෙකෝඩ් කරලා ඉවරලා ඔයාලටත් බලන්න ෂෙයා කරගන්නවා කියලා. ඉතින් මේකට ගොඩාක් ලොකු අඩුවක් තියෙනවා.
මොකද්ද දන්නවද? තරුවක් නැහැ. ගිය පාර අවුරුදු වල මම තරුවක් ඇලෙව්වා. ඒක තමයි කරේ. මම මේ පාර හිතුවා තරුවක් ගෙනල්ලා මේකට සෙට් කරනවා. තරුව අනිවාර්යෙන්ම එපයි නත්තල් ගහට. අනේ මම මේ පැත්තේ කඩවල් වල හෙව්වේ නැති තැනක් නෑ. ක්‍රිස්මස් බඩු තියෙන හැම කඩේකම වගේ මම බැලුවා. ඒ කියන්නේ පෙලක් වෙන්දර දාන කඩවල ක්‍රිස්මස් බඩු නැහැ. ඉතින් මට තරුවක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මම මේ අදත් බැලුවා. කොතනදිවත් මට තරුවක් හොයාගන්න බැරි වුණා. මම ඊට පස්සේ ඒක හිතින් අතහැරලා දාගත්ත කමක් නැහැ. මට ආයි කොහෙදී හරි හම්බුනොත් මම අරන් හරි තියාගන්නවා කියලා ඊළඟ අවුරුද්දට දාන තරුවක් නැති එක ගොඩාක් ලොකු අඩුවක්. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් මගේ ක්‍රිස්මස් ට්‍රී එක ඉවර වෙනකම්ම බලපු අය ඉන්නවනේ. ඉතින් කියන්න බලන්න ලස්සනයිද කියලා. ලස්සනයි නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මම තවත් ලස්සන ව්ලොග් එකක් අරගෙන ඉක්මනින් ඔයාලා ළඟට එන්නම්. එහෙනම් පරිස්සමෙන් ඉන්න.